Hi ළමයි, welcome back to my YouTube channel. ඔයාලට මම අද අරගෙන ආව ළමයි මගේ hair journey එක. ඒ කියන්නේ මම කොණ්ඩේ වවන්න ගත්තේ මොන කාලේ ඉඳන්ද? මගේ කොණ්ඩේ වෙවෙන්න කොච්චර කාලයක් ගියාද? මම කොණ්ඩේට කරපු සත්කාර මොනවාද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවා. ඉතින් වීඩියෝ එක බලන්න කැමති නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඇත්තටම මම කොණ්ඩේ වවන්න ගත්තේ අවුරුදු 11 ඉඳන්. ඒ කියන්නේ 6 වසර ඉඳන් තමයි කොණ්ඩේ වවන්න ගත්තේ. ඉතින් කොණ්ඩේ වවන්න ගත්තට ඒ කියන්නේ කොණ්ඩේ දික් කරගන්න ඕනේ කියලා අදහසක් මගේ හිතේ තිබ්බේ නැහැ ළමයි. ඉතින් මගේ කොණ්ඩේට හැමදාම පොල් තෙල් ගාලා කොණ්ඩේ පිරුවේ අම්මා. ඒ කියන්නේ ඉස්කෝලේ යද්දී අනිවාර්යයෙන්ම කොණ්ඩේ කොතනවනේ. ඉතින් මම ඒ ලෙවල් ඉවරනකම්ම මගේ කොණ්ඩේ ගෙතුවේ අම්මා. ඉතින් ඒ නිසා හැමදාම කොණ්ඩේට පොල් තෙල් ගාලා හොඳට තද වෙන්න අම්මා කොණ්ඩේ ගෙතුවා. ඉතින් ළමයි මම පොඩි කාලේ ඉඳන්ම ඒ කියන්නේ කොණ්ඩේ මගේ සාමාන්‍යයෙන් තියෙන කාලේ ඉඳන්ම මම රැට නිදිය ගද්දිත් අනිවාර්යයෙන්ම කොණ්ඩේ ගොතාගෙන නිදිය ගත්තේ. ඒ වගේම කොහෙරි යනවා නම් කොණ්ඩේ ගොතාගෙන ගියේ. ඉතින් ඒ විදිහට තමයි ඒ කාලේ ගෙවුනේ. මං හැබැයි ඒ කාලේ ලයිෆ් බෝයි ෂැම්පූ එකේ කොළ පාට එක පාවිච්චි කරා. ඉතින් ඒ ෂැම්පූ එක ඇත්තටම හොඳ ෂැම්පූ එකක්. හැබැයි මගේ කොණ්ඩේට හිස්සොරි එන්න ගත්තා. පොඩ්ඩක් ඩ්‍රයි වෙන ගතියක් තිබ්බා. ඉතින් ඒත් මම ඒක දිගටම යූස් කරා. සාමාන්‍ය ළමයි 2020 මුල වගේනේ කොවිඩ් ආවේ. ඉතින් මම ඒ කාලේ වෙනකම්ම මේ ෂැම්පූ එක කිසිම ඕලක් නැතුව යූස් කරා. ඉතින් මගේ කොණ්ඩේ ඇත්තටම සාමාන්‍යයෙන් ඉන්නේ ගාඩ වගේ මේ කාලේ තිබ්බා. ඉතින් ඔයාලට මම ෆොටෝ එකක් දාන්නම් ඒකේ මගේ කොණ්ඩේ එක දවස්වල තිබ්බ ගාන. ඉතින් තමයි කොවිඩ් නිසා ෂැම්පූ හොයාගන්න බැරි වුණා. ෂැම්පූ නැති වුණා. ඉතින් ඒ නිසා මම එක જાතියේ ෂැම්පූ පාවිච්චි කරන්න පුරුදු වුණා. ඉතින් ඒ නිසා වෙන්නේ ළමයි මගේ කොණ්ඩේ ගොඩක් ගියා. ඉතින් ඒ වුණාට ඒ ලෙවල් නිසාත් මම ඒක ගැන වැඩි හිතුවේ නැහැ. ඉතින් එහෙම යද්දී ඊට පස්සේ ඒ ලෙවල් ඉවර වෙනකොට මම ඒ විදිහටම හිටියා. ඉතින් කොණ්ඩේ ගැන ගොඩක් හිතන්න ගියේ නැහැ. සාමාන්‍යයෙන් මගේ ඉන කාට වගේ කොණ්ඩේ තිබ්බනේ. ඉතින් මම හිතන්න ගියේ නැහැ. ඊට පස්සේ ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ මගේ ඔළුවේ හිස්සොරි තියෙන නිසා හිස්සොරි වලට විසඳුමක් විදියට මට කවුරු හරි කිව්වා ළමයි පේරකොළයි උළුහාලුයි එකට දාලා අලත් කරලා හෝට් එක ස්ප්‍රේ කරන්න කියලා ඔළුවට. ඉතින් මම මේක ටික දවසක් කරා. ඉතින් ඇත්තටම ඒක පාවිච්චි කරලා දිස්සොරි නැති වුණා. ඉතින් ඒ වගේම මට තේරුණා මගේ කොණ්ඩේ වැවිලා කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඒ කියන්නේ මට මගේ හිතට අදහසක් ආවේ කොණ්ඩේ වවන්න ඕනේ. එහෙම අදහසක් ආවේ ඊට පස්සේ ළමයි. කියන්නේ එතකම මට කොණ්ඩේ මේක දික් කරගන්න ඕනේ කියලා අදහසක් තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම අර පේරකොළ සත්කාරය පාවිච්චි කරාට පස්සෙත් මගේ කොණ්ඩේ වුණා. ඇත්තටම ඒකෙන් තමයි මගේ කොණ්ඩේ දික් වුනේ. ඒ කියන්නේ ළමයි පොඩි කාලයක් ඇතුළත මේ පේරකොළ ටොනික් එකෙන් මගේ කොණ්ඩේ අඟල් 3-4ක් විතර දික් වුණා. ඉතින් ඊට පස්සේ තමයි ළමයි මම සත්කාර කරන්න ගත්තේ. ඉතින් මම සත්කාර කරන්න ගත්ත කියන්නේ මම කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් කරා. ඉතින් කලින් අම්මට කියලානේ පොල් දෙක ගාගත්තේ. ඉතින් ළමයි මම සතියේ දවස් දෙකක් විතර අනිවාර්යෙන්ම ඔයිල් ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් ඒ වගේම දවසක් hair එක වොෂ් කරනවා. ඉතින් ඒ වගේම කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් ෂැම්පූ කරනවා කොණ්ඩේට. ඉතින් මේව තමයි මම කරන්නේ. ඉතින් ඊට අමතරව පේරකොළ සත්කාර කරන්න නැති දවස්වලට ළමයි මම විටමින් E ඔලිව් ඔයිල් එක ඩබල් බොයිල් කරලා සාමාන්‍යයෙන් නාන්න පැයකට විතර කලින් ඔළුවේ ගන්නවා. ඉතින් ඇත්තටම ඒකත් ඔළුවට හොඳයි. ඉතින් විටමින් E කොණ්ඩේට හොඳයිනේ. ඔලිව් ඔයිල් උත් කොණ්ඩේට හොඳයි. ඉතින් මම මේ සත්කාරෙත් කරනවා. ඊට අමතරව කරපිංච තෙල් ගෙදර හදාගෙන ඒකත් ගන්නවා. ඉතින් කරපිංච කියන්නේ ඇත්තටම කොණ්ඩේ වෙන හොඳ ඖෂධයක් ළමයි. ඉතින් මම මගේ කොණ්ඩේ හරිම ආදරෙන් තමයි දැන් බලාගන්නේ. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් කරලා කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් කරලා හැමදේම කරලා හරි ආදරෙන් කොණ්ඩේ බලාගන්නේ. ඉතින් ඔයාලගෙත් කොණ්ඩේ තිග නැත්තම් හරි තියෙන කොණ්ඩේ පරිස්සම් කරගන්න නම් හරි ඔයා අනිවාර්යයෙන්ම ළමයි hair care routine එකක් පාවිච්චි කරන්න. ඉතින් hair care routine කියන්නේ අපිට දෙක කොණ්ඩයක් වවා ගන්න කරන දෙයක් නෙමෙයි. අපේ කොණ්ඩේ තියෙන කොණ්ඩේ රැක ගන්න කරන දෙයක්. ඉතින් ඔයාලත් එහෙම පාවිච්චි කරන්න. ඉතින් hair care routine එකක් කියන්නේ අනිවාර්යයෙන්ම කොණ්ඩේකට ඕන දෙයක්. ඉතින් ළමයි මේ තියෙන්නේ දැන් මගේ කොණ්ඩේ. ඉතින් මගේ කොණ්ඩේ දැන් දන හිසෙනුත් පහළට තියෙනවා. ඉතින් ඔයාලත් මගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා.